හරි එහෙනම් අද ව්‍යාකරණේ බලමු. අද ව්‍යාකරණේ තමයි ජාමජා. ජාමජා. විගසම නැත්නම් ගමන්ම කියන වගේ අර්ථය තමයි මේ ජාමජා කියන එකේ අර්ථය එන්නේ. හරි එහෙනම් බලමු අපි. එක් ක්‍රියාවක් සිදු වූ පසු හෝ සිදු කර පසු තවත් ක්‍රියාවක් ඒ මොහොතේම සිදුවීම හෝ සිදු කිරීම තමයි මේ ජාමජා කියන ව්‍යාකරණයෙන් කියවෙන්නේ. ඒ වගේම මේ ජාමජා කියන ව්‍යාකරණය මෙම වාක්‍ය ව්‍යාකරණයේ යෙදෙන විට ක්‍රියාවන් දෙකක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. මේ ව්‍යාකරණයේ මැදක තියෙනවා නම් මේ පැත්තේ ක්‍රියාවක් වෙන්න ඕන, අනිත් පැත්තේ ක්‍රියාවක් තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම මේ ජාමජා කියන ව්‍යාකරණය තියෙනවා නම් ක්‍රියාවන් දෙකක් සිදු වෙන්න ඕන. නැත්තම් කවුරු හරි සිදු කරන්න ඕන. හරි එහෙනම් අපි උදාහරණ වාක්‍ය වලින් ඒක පැහැදිලි කරගමු. පිගා වැස්ස ඔජා මජා. එතකොට මේ ඔදා කියන එක තමයි දා ඉවත් වෙලා මේ ජාමජා කියන ග්‍රැමර් එක අපි එකතු කරලා තියෙන්නේ. පිගා ඔජා මජා. ඒ කියන්නේ වැස්ස ආපු විගසම නැත්තම් වැස්ස ආපු ගමම්ම. ඔන්දෝ උෂ්ණත්වය ඔන්දෝගා උෂ්ණත්වය තොරොජොස්සොයෝ. තොරොජොස්සොයෝ කියන්නේ අඩු වුණා. උෂ්ණත්වය අඩු වුණා. තව වාක්‍යයක් ගත්තොත් අපි චිපේ ගෙදර ඔජා මජා. මෙතනත් ඔදා කියන පදය තමයි තියෙන්නේ. දා ඉවත් කළා ග්‍රැමර් එක දාලා ජාමජා. චිපේ ඔජා මජා සවොහෙස්සොයෝ. ෂවොහෙස්සොයෝ. ගෙදර ආපු ගමම්ම නෑවා. නැත්තම් ආපු විගසම නෑවා. තුන්වෙනි එකේ තියෙනවා සුවබි කත්නා මජා. කත්නා මජා කියන්නේ කත්නාදා කියන එක ඉවර වෙනවා කියන අර්ථය තමයි එන්නේ. ඒකෙත් දා ඉවත් වෙලා ජාමජා ව්‍යාකරණේ වැටලා තියෙන්නේ. චිබේ කස්සොයෝ කත්නා ජාමජා. කත්නා ජාමජා කියලන්නේ කත්නා ජාමජා චිබේ කස්සොයෝ. පන්තිය ඉවර වුණ ගමම්ම නැත්තම් ඉවර වුණු විගසම ගෙදර ගියා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේ උදාහරණ වාක්‍ය ටිකත් ඔයාලා බලා ගන්න හොඳට. ජාමජා ව්‍යාකරණයේ විගසම ගමන්ම කියන අර්ථය තමයි එන්නේ. මොකක් හරි කරපු ගමන්ම නැත්තම් කරපු විගසම වෙන ගමම්ම මොකක් හරි ක්‍රියාවක් වෙන ගමම්ම තව දෙයක් වෙනවා කියන අර්ථය තමයි මේකේ නියම තේරුම. හරි එහෙනම් අලුත් දවසක තවත් ව්‍යාකරණයකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්. ජය වේවා.